මේක අපිට ආපුවද ඩිස්කවරි M එකක් කට් ප්ලේට් එක ගිහිල්ලා වගේ කියලා බලන්න ආවේ. අපි ගලවලා බලමු. මෙන්න මේ හේතු නිසා තමයි ආවනේ. ඔයිල් එකක් මාරු කරද්දී බලන්න ඔයිල් එක පොඩ්ඩක් මෙහෙම ඇඟිල්ලට ගත්තම බලා ගන්න පුළුවන් ක්ලච් ප්ලේට් එක යන්න කිට්ටු වෙලාද යන්න ගිහිල්ලාද මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. අනකොට දැන් මේක හොදලාවත් ලේසියෙන් හොදලවත් මේක මේ ගොඩ දා ගන්න බැරි තරම් සවුත්තු වෙලා. එච්චරට ක්ලච් ප්ලේට් එක ගියපු ජරාව ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. කික් එක වදින්නෙම නැති තැන තමයි මේක ක්ලච් ප්ලේට් දාන්න ආවේ. මෝටරේ වැඩ කරා නම් තව පදිනවා. මේකේ මේ ක්ලච් නට් එක අනිවාර්යෙන් XCD ඩිස්කාරි 125 ඩිස්කාරි 100 ඔක්කොගෙම මෙන්න මේ නට් එක එන්නේ නොපිටට ගැලවෙන්නේ. මේකේ මේ බලා ගන්න පුළුවන් එකම දේ තමයි නට් එකේ ඉරක් තියෙනවා. මම ගැලවුවා උඹලට පෙන්නන්න. පට්ට විදියට නට් එක තද වෙලා තියෙන්නේ. ඉතින් නම් කොහොමද ගලවන්නේ මැෂින් එකකින් ඉඳලා ගලවන්න පුළුවන්. එන නට් එක. මේ ඉර තියෙන නට් එකක් නම් අනිවාර්යෙන් ගැලවෙන්නේ නොපිටට. එච්චරයි මතක තියාගන්න ඕන. කපන කටු ගහලා දඟලලා මේ එන්ජින් හවුස් එකක් කඩා ගන්න මම දැකලා තියෙනවා. මෙන්න යාළුවනේ ක්ලච් ප්ලේට් එකේ තත්ත්වය බලන්න අපි යන්නේ. හිතා ගන්න පුළුවන් නේ පේන විදිහේ. දන්නේ උන්නම් දන්න. මේක වෙන්නේ ගොඩක්ම වෙන්නේ මේක මේ ටෙලිස්ටාර්ට් එක පාවිච්චි කරන බයිසිකල් වල වෙන්නේ මේ ක්ලච් ප්ලේට් ගියාට මේ බලන්නේ. මෙන්න මේක ඇවිල්ලා මේක ඇල්ල කැපිලා. හරිද? ඊට පස්සේ මේක ඇවිල්ලා ක්ලච් ප්ලේට් එක මේකට මෙන එක නෙමෙයි මේ. ප්‍රෙෂර් ප්ලේට් එකක් කැපිලා. අතර දෙනවා බ්ලේඩ් තලයක් අල්ලනවා වගේ. ඒකත් එහෙම. ප්‍රෙෂර් ප්ලේට්. ක්ලච් ප්ලේට්. ප්‍රෙෂර් ප්ලේට්. මේ තියෙන්නේ හොඳම ටික. බලන්න මේක ගන්නම දෙයක් නැන්නේ. මේ පැත්ත නම් ටිකක් ෂේප්. මේ පැත්ත ගන්නම දෙයක්. මේක ගන්නම දෙයක් නෑ. බලනකො ඉතින් මේ කෑල්ල එහෙම දිව්වම ක්ලච් ප්ලේට් 5යි ප්‍රෙෂර් ප්ලේට් 4යි. ක්ලච් ප්ලේට් 5යි. මේ බුස් එහෙම ගිහිල්ලා. මේවත් බුස් එහෙම ගිහිල්ලා තියෙන්නේ මේ. දැනට ඉතින් මේ කට් ප්ලේට් එක ගහලා දීලා යමු දුරින් ආපු මිනිස්සෙක්. ඉතින් ඒ හින්දා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න. එච්චරයි.